හායි වීකෙන්ඩ් එකේ සතියක මහන්සියෙන් නිවන්න පුළුවන් රස මෙනු එකක් අරන් ආවා. වෙනසකටත් එක්ක හදලා බලන්නකෝ. මේකට නම් හැමෝම කැමති වෙයි. බලමු එහෙනම් කොහොමද හදන්නේ කියලා. මුලින්ම අපි මේ කෑම වේලට අවශ්‍ය චිකන් සහ ඉස්සෝ ටික මැරිනේට් කරගමු. මම මෙතන ඉස්සෝ ග්‍රෑම් 200ක් අරගෙන ඒකට මිරිස් කහ ලුණු ගම්මිරිස් ඒ වගේම සොයා සෝස් තේ හැඳි එකමාරක් දාගෙන හොඳට මික්ස් කරන් තියාගන්නවා. ඊළඟට චිකන් එක හදාගන්න කටු රහිත චිකන් ග්‍රෑම් 250ක් මං අරගත්තා. මේකට අපි කහ මිරිස් ඒ වගේම රස අනුව ලුණු ස්වල්පයක් එක්ක ගම්මිරිසුත් දාගෙන මේකට අපි බිත්තරයක සුදු මදේ කොටස දාගන්න ඕනේ. ඊළඟට කෝන්ෆ්ලවර් තේ හැඳි 2ක් ඒ වගේම පාන් පිටි තේ හැඳි 3ක් දාලා හොඳට මික්ස් කරගමු. මේ දේවල් දාගත්තාම අපිට මේක හොඳට ක්‍රිස්පි ගතියට අරගන්න පුළුවන්. දැන් අපි යන්නේ මේ ඩ්‍රැගන් චිකන් එකට අවශ්‍ය සෝස් එක හදාගන්න. පොඩි භාජනයක් අරගෙන තක්කාලි සෝස් මේස හැඳි 2ක් ඒ වගේම මිරිස් සෝස් මේස හැඳි 2ක්. දැන් මේ වෙලාවේදී මිරිස් සෝස් නැත්නම් ඔයා තක්කාලි සෝස්ම තව මේස හැඳි 2ක් දාලා ඒකටම මිරිස් තේ හැඳි එකමාරක් විතර දාගන්න. ඊට පස්සේ අපි මේකට සෝයා සෝස් තේ හැඳි 2ක්, චිලි පේස්ට් තේ හැඳි 1ක්, සීනි තේ හැඳි 1ක්, ලුණු ස්වල්පයක් දාගන්න. සෝස් වර්ගවලත් ලුණු තියෙන නිසා රස පදමට අවශ්‍ය විදිහට දාගන්න. ඉතිරි අවශ්‍ය දේවල් වීඩියෝ එක යන අතරේ මං කියන්නම්. ඒ වගේම වීඩියෝ එක අන්තිමටත් දාලා තියෙනවා. දැන් අපි ප්‍රෝන් ෆ්‍රයිඩ් රයිස් එක හදාගමු. මුලින්ම තෙල් මේස හැඳි 3ක් රයිස් එක හදාගන්න භාජනයට දාගමු. තෙල් රත් වුණාම අපි බිත්තර 3ක් මේකට දාගන්න ඕනේ. කලින් චිකන් එක අනන්න ගත්තු බිත්තරේ කහ මදයක් මම මේකටම දාගත්තා. බිත්තර ටිකට ගම්මිරිස් ටිකක් ඒ වගේම ලුණු චූට්ටක් එකතු කරගත්තා. ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයේ තියාගෙන දැන් මේක අපි හොඳට මික්ස් කරගමු. හැබැයි මතක තියාගන්න ඕනේ දේ තමයි බිත්තර ටික කුඩු වෙනකම්ම මික්ස් කරගන්න එපා. පොඩි කෑලි තියෙන්න තමයි අපි මේක මික්ස් කරගන්න ඕනේ. හොඳට බැදුනට පස්සේ බිත්තර ටික අපි අයින් කරගමු. දැන් ඊළඟට ආයෙමත් තෙල් මේස හැඳි 4ක් දාගෙන ඒක රත් වුණාට පස්සේ අපි කලින් ලෑස්ති කරගත්තු ඉස්සෝ ටික මේකට දාගන්නවා. ක්‍රිස්පි ගතිය වෙනකන් මික්ස් කර කර අපි මේ ටික හොඳට බැදගමු. ඉස්සෝ ටික අපි අයින් කරන්නේ නැතුවම මේ තෙලෙම බත් එක හදාගමු. එතකොට බත් එක මාරම සුවඳයි. ඉස්සෝ ටික බැදුනට පස්සේ මේ වගේ මැදින් ඉඩ හදාගෙන සුදු ලුණු ඉඟුරු පේස්ට් එකෙන් මේස හැඳි 3ක් මම මැදට දාගන්නවා. තප්පර 15ක් විතර අපි මේ වගේ මික්ස් කරගෙන සුදු ලුණු ඉඟුරු සුවඳ හොඳට එද්දී ඉස්සෝ එකත් එක්ක හොඳට මික්ස් කරගමු. ඊළඟට සෝයා සෝස් මේස හැඳි 2ක් දාගෙන මේ ටික හොඳට මික්ස් කරගමු. මේ බත් එකේ තව රස වැඩි වෙන්න සීනි තේ හැඳි එකමාරක් ඒ වගේම චිලි පේස්ට් තේ හැඳි එකමාරක් දාගන්න ඕනේ. දැන් මේ ටිකත් හොඳට මික්ස් කරගමු. ලිපේ ගින්දර තාමත් අපි මධ්‍යම ප්‍රමාණයෙන් තමයි තියාගන්න ඕනේ. දැන් මේ වෙලාවේදී කොටු කපාගත්තු කැරට් ඒ වගේම ලීක්ස් වල සුදු කොටස නැත්නම් ලා කොළ පාට කොටස එකතු කරගමු. මේ ටිකත් අපි තප්පර 15ක් විතර හොඳට මික්ස් කරගමු. ඊට පස්සේ මේකට අපි බාස්මති බත් කෝප්ප 4ක් නැත්නම් කීරි සම්බවුණත් එකතු කරගන්න පුළුවන්. බත් එක හොඳට නිවිලා තියෙන්න ඕනේ අපි මේ වෙලාවේ දාගනිද්දි. කැට තියෙනවා නම් අතින් කඩලා දාගන්න. ෆ්‍රයිඩ් රයිස් වලට නිවුන බත් නැත්නම් දවසක් පරණ බත් ගන්න කියන්නේ ඇයි දන්නවද? බත් අලුතෙන් මෙව්වහම ගොඩාක් කැළෙන සුළුයි. ඒ වගේම මික්ස් කරද්දී ඉක්මනටම කැඩෙනවා. අනිත් විශේෂම දේ තමයි අපි දාන සෝස් වර්ග උරා ගන්න එකත් අඩු නිසා හොඳට ෆ්‍රයි වෙන්නේ නැහැ. ඉතින් ක්වොලිටි ෆ්‍රයිඩ් රයිස් එකකට හොඳට නිවුණු බත් ගන්න අමතක කරන්න එපා. හොඳට මික්ස් කරගත්තට පස්සේ ලීක් සහ ලුණු කොළ අපි මේකට දාගෙන ඊළඟට කලින් ලෑස්ති කරගත්ත බිත්තර ටිකක් දාගන්න. මේ වෙලාවේදී අවශ්‍ය නම් රස බලලා ලුණු දාගන්න. හොඳට මික්ස් කරගන්න තමයි දැන් තියෙන්නේ. හොඳට මික්ස් කරගෙන ලිපේ ගින්දර ටිකක් වැඩි කරලා
විනාඩි 3-4ක් විතර අපි මේ බත් ටික ෆ්‍රයි කරගන්න ඕනේ. එතකොට තමා මේ බතට හොඳ සුවඳක් ඒ වගේම රසක් එන්නේ. මේ බත් එකෙන් නම් මාරම සුවඳක් එනවා. ඉතින් හදලා බලන්නකෝ. ඊළඟට දැන් අපි හදන්නේ චිකන් එක ලෑස්ති කරගන්න. කලින් අපි මැරිනේට් කරගත්ත චිකන් ටික දැන් අපි රන්වන් පාට වෙනකම් බැදගමු. තෙලට එකපාර ගොඩක් දාගන්න එපා. එතකොට ඇලෙන්න බලනවා. ඒ නිසා එකින් එක මේ විදිහට දාගෙන අපි රන්වන් පාට වෙනකම් බැදගමු. චිකන් පොඩි කෑලි අරගෙන තියෙන නිසා ගොඩාක් වෙලා බැද ගන්න අවශ්‍යත් නැහැ. මේ විදිහට ඔක්කොම චිකන් කෑලි ටික අපි මුලින්ම බැදගමු. ඊළඟට භාජනයකට කලින් චිකන් බැදගත්තු තෙල් එකෙන්ම මේ සැඳි දෙකක් වගේ වෙන්න දාගෙන මම මේක රත් කරගන්නවා. තෙල් රත් වීගෙන එද්දී මේ වගේ පෙති කපාගත්තු සුදු ලුණු බික් 3ක් මුලින්ම තෙලට දාගමු. දැන් සුදු ලුණු ටික මේ වගේ යන්තම් රන්වන් පාට වීගෙන එද්දීම අපි දිග අතට කපාගත්තු ලුණු ගෙඩි භාගයක් මේකට දාගමු. තප්පර 20ක් විතර ලුණු ටික මෙලෙක් වෙනකන් මික්ස් කරගෙන කලින් හදපු සෝස් එක දැන් අපි මේකට දාගන්න ඕනේ. සෝස් එකත් හොඳට මික්ස් කරගෙන ඊළඟට අපි මේකට බැදගත්තු කජු ග්‍රෑම් 15ක් එකතු කරගමු. මේ රෙසිපි එකට කජු දාන්න ඕනේ. එතකොට තමයි හරිම ඩ්‍රැගන් චිකන් එකේ රස ගන්න පුළුවන්. ඊළඟට මේ වගේ දිග අතට හීනියට කපාගත්තු ලොකු මාළු මිරිස් කඩලක් එකතු කරගමු. එහෙම නැත්නම් දිග අතට ඇට ඉවත් කරලා කපාගත්තු අමු මිරිස් කඩල් කිහිපයක් උනත් දාගන්න පුළුවන්. මේ ටිකත් මික්ස් කරගෙන අපි බැදගත්තු චිකන් ටිකක් දාගෙන හොඳට මික්ස් කරගමු. සෝස් එක හොඳට චිකන් වල දැවටෙන විදියට. දැන් ලිප නිවලා අපි මේකට ලුණු කොළ ඒ වගේම තල ඇට ටිකක් දාගෙන ලස්සනට සරසගමු. ඉතින් මේ වගේ තමා නිවාඩු දවසක මගේ ආදරණීයන් සතුට කරන රස කෑම වේලක් හැදුනේ. ඔයත් හදලා බලලා රස කොහොමද කියන්නකෝ. තවත් වෙනස් රස කෑමකින් ඉක්මනටම හම්බෙමු. ගිහින් එන්නම් ඔයාට සුබ දවසක්.